Hi, welcome back my YouTube channel. අපි අද හදමු කඩට සැරට හැඩට රසමරස බැදුමක්. මුලින්ම අපි ලුණු ටික සුද්ධ කරගෙන ලුණු ටික ලියාගෙන ඉමු. ලුණු ටික ලියාගෙන ඒකට අපි කහ ටිකක් ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔන්න ලුණු ටික නම් හරි. දැන් අපිට තියෙන්නේ ගැඹුරු තෙලේ මේ ලුණු ටික බෙද ගන්න. අපේ බෙදුම ලස්සන පාටට ගන්න මම කරපිංච ටිකකුත් එකතු කරනවා. මේ කරපිංච ටික හොඳට හොදලා වතුර බේරනකම් අපි පැත්තකින් තියමු. ඊළඟට අපේ බෙදුමට අවශ්‍ය හාල් මැස්සු ටිකත් හොදගමු. මම මේ බෙදුමට නූඩල්ස් එකතු කරනවා. රටකජු නැතුවනම් මේ බෙදුම සම්පූර්ණ නැහැනේ. ඉතින් රටකජු ටිකකුත් එකතු කරනවා. තාච්චියක් ලිපෙන් තියලා අපි පොල් තෙල් ටිකක් එකතු කරගන්න. හොඳටම තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේ බෙදුමේ මුලින්ම ලුණු ටික බෙදගෙන ඉමු. අපි මේ බෙදුමේ හාල් මැස්සු ටික නම් බදින්නේ අන්තිමටම තමයි. මේ විදියට තෙල් හැන්දෙන් කවලම් කර කර අනිවාර්යෙන්ම බැද ගන්න. ඔන්න දැන් අපේ ලුණු ටික ගානට බැදිලා. නූඩල්ස්, හාල් මැස්සෝ, කරපිංචා ටික, රටකජු ටිකත් මේ විදියටම ගැඹුරු තෙලේ බැදගමු. බැදුමට ඕනි කරන හැමදේම අපි බැදගෙන ඉවරයි. දැන් මේ හැමදේම භාජනයකට එකතු කරලා කෑලි මිරිස් ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා බැදුම පිළියෙල කරගන්නයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයාලත් මේ බැදුම හදලා බලන්න. මොකද කෑම මේසෙට තිබ්බහම මේ බැදුම හරිම එළියයි. එහෙනම් අමතක නොකර subscribe කරන් යන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් නොදා යන්න එපා. Thank you for watching.